හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ලුලු එකට පොඩ්ඩක් ආවා. ලුලු එක කියන්නේ ඉතින් දන්නවා ගොඩක් කට්ටිය ලුලු කියන්නේ ලොකු shopping mall එකක්. මේක රටවල් ගොඩක තියෙනවා. ඒකට ඉතින් පේනවා ඇති මේ පාකින් වලට යන්න කට්ටිය වාහන යනවා. ඉතින් කොහොම තමයි ලුලු එක ඇතුළ දීසනේ ඇති. කොහොම හරි කමන්නේ. ඉතින් ඇතුළට ගිහිල්ලා බලනවා අවශ්‍ය දේ තිබ්බොත් අරගන්න ඕනේ නැත්නම් ගන්නේ නැහැ. එහෙම විතරක් තමයි යන්නේ. බලමු අපි ඇතුළට ගිහිල්ලා. අන්න ඇතුළට යද්දි පේනවා ඇති. ඒව නම් මලන් කියනවා. මට අවශ්‍ය දේ ගන්න තමයි යන්න ඕනේ උඩට. ඒකේ උඩටම යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා බලමු අපි උඩට බට්ටු දාගෙන තත්ත්වය කොහොමද. ඉලෙක්ට්‍රික් කඩුව කියන පැත්තට තමයි යන්න කරනවා. හිතේදී ඉලෙක්ට්‍රික් කඩුව තියෙන්නේ අර පැත්තේ කෙරෝල. ඉතින් මම ආවේ ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්න තමයි. මොන්න ඇතුළේ තියෙන රිසෙප්ෂන් එක මට රිසෙප්ෂන් එක අවශ්‍ය නැහැ. යන්න ඕනේ ඉලෙක්ට්‍රික් බඩු සෙක්ෂන් එකට. දැන් මේක නම් ගත්තට මම ගියපු දේ අනිත් දේ හරි ගියේ නෑ. හරි ගියේ නෑ කියන්නේ ඒක නෑ. ඇත්තටම මේක දැන් ඉතින් මේ පල්ලෙහාට යනවා ගත් එක අරගෙන මේ තියෙන්නේ පිස් තියෙන සෙක්ෂන් එක. ඉතින් මෙතන පේන්න දිගටම අයිස් දාලා පිස් තියෙනවා. ඔය ටැංකියක් පේනව නේද? ඔන්න ඔය ටැංකියේ තියෙන්නේ ලයිව් පිස්. ඒ කියන්නේ ඔක ඉන්න මාළු ඕන වෙලාවට පෙන්නපුවාම මෙයා කියලා යාලා අල්ලලා සුද්ධ කරලා දෙනවා. ඉතින් ඇත්තටම මම චුට්ටක් වෙලා දැන්ලා හිටියා. ඒ ඉන්න වෙලාවේ නම් කවුරුත් ගත්තේ නෑ. ඉතින් හැබැයි මම දැකලා තියෙනවා ඉතින් අරන් දෙනවා. ඊට පස්සේ දිගටම මාළු තමයි තියෙන්නේ. ඒක වර්ගයේ වමර තියෙනවා ඉස්සු තියෙනවා. ඉතින් මේ සෙක්ෂන් එකේ තියෙන්නේ මස් වර්ග. ඉතින් මෙතන මස් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් මෙතනින් ඒ කට්ටියට අවශ්‍ය ප්‍රමාණය කියම ඇතුලේ කපලා සුද්ධ කරලා ඒව මේවා කරලා දෙනවා ඉතින්. දැන් යනවා මම ভেජිටබල් පැත්තට. පොලොස් තියෙනවා. මේක ලංකාවේ පොලොස් වෙනවද? මේ තියෙන ගස් ලකුත් ලංකාවේ. ඔය පේන්නේ බටානා. ඒ වගේම තමයි කැරට් තියෙනවා. ඊට පස්සේ කැප්සිකම් තියෙනවා වර්ග 3කින්. කහ පාට, රත් පාට, පොළ පාට. ඉතින් එහාට ටිකට මේ රෝල වර්ග තියෙන්නේ. නමුත් මම ආවේ කැරට් ටිකක් ගන්න. කැරට් ගන්න ඕනේ. කැරට් ටිකක් අරගෙන ඊට පස්සේ එළියට යනවා. ඔය පේන්නේ වෝටර්මෙලන්. ඒ වගේම මෙලන් වර්ගිකුත් තියෙනවා තව එහා පැත්තේ. ඔය දකින්න කහ පාට ගෙඩි. කැරට් ගත්තා මේ. කැරට් ගත්තා. දැන් යන්න ඕනේ යෝගට් ගන්න ඉතින්. ඒකත් ගත්තා. ලොකු දේවල් ගොඩක් ගත්තේ නෑ. ගත්ත ආපු දේවල් ගන්න බැරි වුණා. ගන්න තිබ්බේ නෑ. හෙට ගිහලා බලනවා අනිත් එක. ඉවරයි shopping කරලා. ඉතින් ගොඩ පඩු ගන්න බැරි වුණා. දැන් කෙලින්ම යනවා වාහනේ තියෙන දැන් යන්නේ. මෙතනදීලා වාහනේ තියෙන ටිකක් දුර. මොකද මම පාකින් එකක් සෙට් ඉන්න තින්දා මේ. හරි වාහනේ පාක් කරලා අවුව සරයි හුළඟයි ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් දුරට වීඩියෝ ගන්න බෑ. අමාරුයි. මම ගියපු දේ හරි ගියෙත් නෑ. මම ගියේ ඇත්තටම මයික් එකක් ගන්න. සාමාන්‍යයෙන් එළිය වීඩියෝ කරද්දී සද්ද ඇහෙන්නේ නෑ හරියට. ඉතින් බලන කෙනෙකුට උනත් කරදර නිසා මයික් එකක් ගන්න කියලා කියේ. නමුත් ඒකේ ගියපු තැන තිබ්බේ නෑ. ඉතින් දැන් මම ආපහු යනවා. මම හෙට වෙන තැනක බලනවා ගිහිල්ලා. බලමු හෙටවත් හම්බෙයිද කියලා. ඔන්න වාහනට වාහන ඇතුළේ නිකන් පෝරණේ වගේ. ඉතින් මාර රස්නේ වාහන ඇතුලේ වාහනේ ස්ටාර්ට් කරන්න තමයි හදන්නේ. වාහනේ ස්ටාර්ට් කරපුවම AC එකේ එතකන් මේ චුට්ට වීඩියෝ එකක් ගන්න උනින්ද ස්ටාර්ට් කරන්න නැතුව ගත්තා. පට්ට රස්නේ. ඔන්න අපේ වාහනේ ස්ටාර්ට් කරා. දැන් AC එක සද්දේ අයත් හුලම් පාරත් එක්කයි. එහෙනම් අපි ගමන ආරම්භ කරමු.
ඉතින් මෙතනින් තමයි පාරට වැටෙන්නේ ප්‍රධාන පාරට. ඉතින් ප්‍රධාන පාරට වැටිලා මට කැලිම තමයි යන්න තියෙන්නේ. ඉතින් ලස්සන පරිසරයක් තියෙන මේ හරිය. ඉතින් ඔක්කොම ඉස්සරහින් වලට පේන්නේ ෆුට්බෝල් ස්ටේඩියම් එකක්. ඒ වගේම ඉතින් ඔය පාර ගෙරීම ගියාම තමයි මගේ එකමඩේෂන් එකට යන්න තියෙන්නේ. මේ දවස්වල ඉතින් රස්නේ අඩු වෙගෙන යන නිසා ගස් කොළන් ආපවුන් ප්‍රබෝධමත් වෙලා තියෙනවා. මොකද එයාලා දන්නවා දැන් ඉස්සරහට සීත කාලේ එන්න කියන්නේ. ඉතින් ලස්සනයි. ලස්සන පරිසරයක් තියෙන්නේ. ඔන්න යාළුවනේ ඉතින් ආවා රූම් එකට. දැන් යන්න උඩහට ඉතවලා අන්බොක්සින් එකක් තියෙනවා කරන්න. ගත්ත ට්‍රයිපෝඩ් එකේ අන්බොක්සින් එකක් කරලා ආයි වීඩියෝ එකකින් හම්බ වෙනවා. ජය වේවා.